ඔබේ ජීවිතය ඔබේ දෝතටම අරන් එන විනාඩි කිහිපය අරන් ඔන්න මං අදත් ආවා. අදත් මම ප්‍රශ්නයක් අහනවා ඔයාගෙන්. ඔයත් ආදරය කියලා මුලින්ම ප්‍රකාශ කරන්න බයද? ආදරය කියලා ටයිප් කරලා ආයෙ බෑක් ස්පේස් කරලා ඩිලීට් කරලා හිතේ තියෙන දේ කියා ගන්න බැරුව එයා මොනවා හිතයිද කියලා දවස් ගානේ හිත ඉඳලා තියනවාද? අද මේ විනාඩි 4න් මම ඔයාලට කියලා දෙනවා ඇයි ඔයා තවදුරටත් තේම් බය වෙන්න ඕන නැත්තේ කියලා. ඇත්තටම අපි බය ආදරය කියන වචනට නෙමෙයි. අපි බය ප්‍රතික්ෂේප වෙන්නේ. එයා නෑ කිව්වොත් නැත්නම් එයා බෑ කිව්වොත් අපේ මේ තියෙනකමත් යාළුකමක් නැති වේද? මිනිස්සු මට hina වේද? මට ලැජ්ජ වෙන්න වේද යාගේ ඉස්සරහා? නැත්නම් මගේ ආත්ම ගරුත්වය අන්තිම බිඳුවටම වැටේද? මගේ දහසක් එකක් ප්‍රශ්න අපිට ඇති වෙනවා. අහන්න ප්‍රතික්ෂේප වුණත් ඔයා නැති වෙන්නේ. ඒත් නොකිය ඉඳලා පසුතැවෙන වේදනාව එක ජීවිත කාලෙම තියෙනවා. කිව්වනම් කියන එක වචනයක් විතරයි. අවුරුදු ගාණක් තිස්සේ කෙනෙක් ආදරය කරලා හැමදාම හිතුවේ හෙට කියනවා කියලා. පර්ෆෙක්ට් වෙලාවක් යනකම් හිටියා. අන්තිමට පර්ෆෙක්ට් වෙලාව වෙනවා. හැබැයි ගොඩක් පරක් වෙයි. එයා වෙන කෙනෙක් කියද්දි, එයා වෙන කෙනෙක්ට එයාගේ හදවත දීලා තියෙද්දි, ආදරය කරද්දි පර්ෆෙක්ට් වෙලාවක් කියලා දෙයක් නැහැ කියලා ඔයාටම තේරෙයි. තියෙන්නේ දැන් තියෙන වෙලාව විතරයි කියලා. ආදරය කියන්නේ බෑන්ක් එකේ දාලා පොලිය ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හෙටට කල් දාන තවත් නරක වෙන දෙයක්. ඔයා නොකිය හිටියොත් වෙන කෙනෙක්ගේ අවස්ථාව ගන්න පුළුවන්. එතකොට ඔයාට ඉතුරු වෙන්නේ Instagram story බල දුක් වෙන එක විතරයි. හරි. කොහොමද එහෙනම් කෙනෙක්ට ආදරය කියලා මුලින්ම කියන්නේ? වෙන සරලම විදිහ. ලොකු ඩ්‍රාමා වුණා. මල් පොකුරු ගිටාර් ගහලා මහරය යටිගිරින් කෑ ගහලා ඒ වගේ අමුතු දේවල් කරන්න ඕනේ සරලවම කියන්න මම හිතන්නේ ඒක තමයි ලස්සනම අවස්ථාව. මට ආව දැනෙන්නේ හරිම වෙනස් විදියට. මට ගොඩාක් මතක් වෙනවා. මට ඔයා නැතුව ඉන්න බෑ වගේ කියලාම හිතනවා. මං හිතන්නේ මම ඔයාට ගොඩාක් ආදරෙයි. මේ වචන ටික කොහොම හරි කියන්න. උත්තරයක් බලාපොරොත්තු වෙන්න එපා. ආදරය කියන්නේ ඩීල් එකක් නෙමෙයි. මං ඔයාට ආදරය කිව්වොත් එයාත් පෙරලා ආදරය කියන්න ඕන කියලා නීතියක් නෑ. ඔයා කියන්නේ ඔයාගේ හිතේ තියෙන බර අඩු කරගන්න, ඔයාගේ ආදරය ප්‍රකාශ කරන එක විතරයි. එයාගේ උත්තරේ එයාගේ අයිතිය. ඔයා නිදහස් වුණා කියලා හිතන්න ඔයාගේ ආදරය ප්‍රකාශ කරලා. ප්‍රතිඵලය මොකක් වුණත් ඔයා දිනු. ඒ කොහොමද? එයා මමත් ආදරය කිව්වොත් ඔයාගේ ජීවිතේ දිනනවා. ඔයාගේ ආදරය ලැබෙනවා. හැබැයි එයා නෑ කිව්වොත් නැත්නම් එයා බෑ කිව්වොත් ඔයාගේ හිත ඇතුලේ අවුරුදු ගාණක් තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඉවර කරනවා. ඔයාට ඔයාගේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලැබෙනවා. තවදුරටත් තියාගෙනවට බලාපොරොත්තු තියාගන්න බෑ කියන අවබෝධය ඔයාට ලැබෙනවා. ඒකම ජයග්‍රහණයක් නෙවෙයිද? දැන් ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ජීවිතය අලුත් මාවතකට ඔයාට ඇතුළු වෙන්න පුළුවන්. බලන්න ජීවිතයේ අන්තිමට අපි පසුතැවෙන අපි කරපු දේවල් ගැනද නොකරපු දේවල් ගැනද? වැඩිපුරම අපි පසුතැවෙන අපි නොකරපු දේවල් ගැන, කරන්න බැරි වෙච්ච දේවල් ගැන. ආදරය කියන එකෙන් ඔයාට නැති වෙන්න දෙයක් නැහැ. ඒක ලස්සන වචනයක්, සුන්දර හැඟීමක්. ලෝභ නැතුව, බය නැතුව කියන්නේ. ඒ නොකිය හිටියොත් ඔයාට ලස්සන ජීවිතයක් නැති වෙන්න පුළුවන්. ඔයා ආදරය කරන කෙනා ඔයාට අහිමි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක ඉවරන ගමන් ෆෝන් එක අතට අරන් ඔයාගේ හිතේ ඉන්න කෙනාට බය නැතුව ආදරය කියන්න. මොකද ආදරය කියන්නේ කියන්නම ඕන දෙයක්. ආදරයක් පටන් ගන්න කවුරු හරි මුලින් ආදරය ප්‍රකාශ කරන්න ඕනේ. ඔයා මේ වෙලාවේ ආදරය කියන්න ඉන්න කෙනෙක් ඉන්නවද? එහෙනම් කමෙන්ට් එකකින් ඕ කියලා දාලා යන්න. ඉතින් එහෙනම් ආදරය කියන්න බය වෙන්න එපා. ඔබේ ජීවිතය ඔබේ දෝතට අරගෙන විනාඩි කිහිපය අදත් අවසන් වුණා. හැබැයි ආයෙත් එන්නම් ඉක්මනටම ඒ එන්න කලින් ඔයා ආදරය කරන කෙනාට ආදරය කියලා තියන්න. channel එක subscribe කරගෙන යන්න. නැවත හමු වෙමු. ගොඩාක් ආදරෙයි.